සුබ දවසක් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම ඩොලර් ලංකා YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්නේ මොමන්ටම් කියන එයා ඩ්‍රොප් එක. එහෙම නැත්නම් මේක මේන් නෙට් එකක්. ඇත්තටම කිව්වොත් මේන් නෙට් කරන්න කැමති අයට ඒ වගේම මේන් නෙට් එකක් කරගන්න පුළුවන් අයට මේ වීඩියෝ එක සපෝට් එකක් වෙයි. මොකද මේකෙදි මිලියන 10ක ෆන්ඩ් එකක් තියෙන සීඩ් ෆන්ඩ් එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක් මේක. ඉතින් ඒක නිසා ඔයාලට අනිවාර්යයෙන්ම රිපෝට් එකක් ගන්න අවස්ථාව හම්බෙයි. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකට පාටිසිපේට් කරන්න. පාටිසිපේට් කරලා ඉවරලා අපි බලමු ඉස්සරහට හොඳ රිවෝඩ් එකක් මේකෙන් සෙට් වෙයි. නමුත් මේක මේන් නෙට් එකක්. මුලින්ම කියන්න ඕනේ ඔයාලට මේකට අපි මුදලක් ඩිපොසිට් කරලා ඉවරලා අපිට ට්‍රේඩින් වොලියම් එකක් හදන්න තමයි තියෙන්නේ. මේ වොලියම් එක හදන විදිහට අපිට පොයින්ට්ස් එකතු කරගන්න අවස්ථාව හම්බ වෙනවා කියලා තමයි මේකේ කියලා තියෙන්නේ. එතකොට ඊට කලින් ඔයාලට මතක ඇති මේකේ මම අරගෙන ආවා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අප්ඩේට් එකක් තිබ්බා. මේකේ Galaxy Tasks කරන්න තිබ්බා. එතකොට මේ විදිහට ඔයාලට මේකේ Galaxy Tasks මම දාලා තිබ්බා. දැන් මේ පෙබරවාරි වල දාපු එකක්. එතකොට Galaxy Tasks තියෙනවා. Tasks එනවා විටින් විට ඒ ටිකත් ඔයාලා කරගන්න. නමුත් Galaxy Tasks කරේ නැහැ කියලා ඔයාලට මේ Tasks එක කරන්න බෑ කියලා එකකුත් මේකේ කියලා නැහැ. ඉතින් මේකේ අවසාන අප්ඩේට් එක මම අද දාලා තිනවා. ඔයාලට සුයි wallet address එකයි ඔයාලගේ මේ ෆෝම් එක උන් කරගෙන මම පෙන්නන්නම්. මේකේදී ඔයාලට සුයි wallet address එක ඊට Telegram username එක ඒ වගේම Discord username එක මෙන්න මේ වගේ දේවල් ටිකක් දෙන්න තියෙනවා. ඒ ටික ඔයාලට fill කරගන්න පුළුවන් ඉස්සෙල්ලාම. ඉතින් ওই ටික තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ airdrop එක participate කරන්න කියලා. මෙන්න මේ විදිහට link එකක් මම දාලා තියන්නම් ඔයාලට අපේ Telegram channel එකේ. එතකොට ඔයාලට පුළුවන් මේ link එක open කරගන්න. ඊට අමතරව ඔයාලා ගාව සුයි wallet එක තියෙන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මගේ සුයි wallet එක නැත්තම් ඔයාලට පුළුවන් මෙතනින් search bar එකේ extension එක. ඒ කියන්නේ සුයි wallet එකේ extension එක search කරලා සුයි wallet extension කියලා ගහපුවම එනවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සුයි wallet extension කියලා ගහපුවාම මෙන්න මේ විදිහට ඔයාලට සුයි wallet එක තියෙනවා. Chrome එකේ ඔයාලට add කරගන්න මෙන්න මේ විදිහට add කරගන්න පුළුවන්. ඉතින් මම මේක add කරලා ඉවරලා wallet එකක් හදාගෙන තියෙනවා. ඒතර seed places ටික ඔයාලා අරන් තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක on කරගෙන මෙතන wallet එක connect කරගන්න මුලින්ම දකුණු පැත්තෙන්. එතකොට මම මේකට ඔයාලට මුදලක් යනවා කියලා සාමාන්‍යයෙන් ඔයාලට ඩොලර් 10ක් 15ක් හරි දාගෙන මේකේ ට්‍රේඩින් වොලියම් එකක් හදාගන්න පුළුවන් නම් හොඳයි. අඩුම සාමාන්‍යයෙන් ට්‍රේඩින් වොලියම් එක 1000ක්වත් හදාගන්න තියෙනවා නම් හොඳයි. ඉතින් මම මේකෙදී ඩොලර් ප්‍රමාණයක් ඩිපොසිට් කරගත්තා. ඉතින් ඔයාලට මේකට ඔයාලගේ ඕන එක්ස්චේන්ජ් එකකින් ඩිපොසිට් කරන්න පුළුවන්. සුයි wallet එක හදාගත්තට පස්සේ මෙතන රිසීව් කියන එකට ගිහිල්ලා මේ QR එක ස්කෑන් කරලා හරි මෙතනින් ඇඩ්‍රස් එක අරගෙන හරි ඔයාලා සුයි ටෝකන් මේකට දාගන්න පුළුවන් එක්ස්චේන්ජ් එකකින් බයි කරලා ඉවරලා. හරිද? ඒ විදිහට දාගත්තට පස්සේ දැන් මෙතන පෙන්නනවා. ඊට wallet එක කනෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් start earning කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලට මෙතනදී referral code එක සහ ඔයාලගේ කියන්නේ ඔයාලට මේකේ username එකක් අහනවා. ඒක ඔයාලට පුළුවන් මේකේ ඔයාලගේ username එක කියන්නේ මේකට ඔයාලගේ username එකක් දෙන්න පුළුවන්. දැන් මම මේ විදිහට මගේ username එක දීලා මම next කියන එක දීලා ඉස්සරහට යනවා. එතකොට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් සුයි wallet එක pop up වෙලා මේ විදිහට sign in කියලා message එකක් එනවා. මේක ඔයාලා දෙන්න. හරි sign in message එක ආවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට account එකට sign in වෙන්න පුළුවන්. ඒ කියන්නේ wallet එක sign in වෙනවා. එතකොට ඔයාලට මෙතන දැන් පෙන්නනවා මේකේ leaderboard කියන එකේ දැන් අපේ rank නම් මොකුත් නැහැ. ඔයාලගේ refer code එක ඕන මෙතනින් ඔයාලට පුළුවන් share කරගන්න. ඒ වගේම මෙතන top ranking ඉන්න අයව බලා ගන්නත් මෙතනදී අවස්ථාව තියෙනවා. මේකේ ඔයාලට කරන්න තියෙන්නේ මම කියන්නේ මේකේ trading fee එකක් තමයි. ඒ කියන්නේ trading volume එකක් හදන්න තියෙන්නේ කියලා. මෙන්න මෙතන trade කියන option එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ trade කියන option එකෙන් ඔයාලට මෙතන සුයි token එක තියෙනවා. ඊට පස්සේ මෙතන USDC හරි එහෙම නැත්නම් ඔයාලට මෙතන තියෙන currency pair එකක් බලලා ඉවරලා මේ currency pair වලට ඔයාලගේ තියෙන සුයි token swap කරන්න තමයි තියෙන්නේ. දැන් මෙතනදී මම ඔන්න USDT කියන එක USDC කියන එක select කරගෙන අපි මෙතනදී දෙමු සුයි token 55යි 5ක් දීලා ඉවරලා මෙතනින් මම swap කියන එක දෙනවා. මේ විදිහට swap now කියන එක දුන්නාම ඔයාලට මේක තියෙන්නේ ඇත්තටම testnet එකේ නම් තියෙන test token වලින්. ඒතකොට මේක test token වලින් නෙවෙයි. මේක real fund එක. ඒ කියන්නේ ඔයාලගේ real money වලින් තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. දැන් මේ විදිහට මම මේක ස්වැප් එක කරගත්තා. එතකොට මම එක ස්වැප් එකක් දාලා තියෙනවානේ.
එතකොට ඔයාලට ඒ ස්වැප් එකේ තියෙන ඒ කියන්නේ අපි ස්වැප් කරන ගානට තමයි ට්‍රේඩින් ඒ කියන්නේ ට්‍රේඩින් වොලියම් එක හැදෙන්නේ. දැන් මම මෙතන ඩොලර් 200ක ට්‍රේඩින් වොලියම් එකක් තමයි එකපාර හැදුවේ. ඒක නිසා තමයි ඔයාලට අර පොඩ්ඩක් ගානක් දාගන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මේකේ ට්‍රේඩින් වොලියම් එකක් හදාගන්න. ඊට පස්සේ මේ විදිහට තමයි මේකේ ට්‍රේඩින් වොලියම් එක හදන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙ ඕනනම් ඔයාලට මේ පැත්තට දාලා ඉවරලා මේ 200කම නැවත ස්වැප් කරන්න පුළුවන්. මෙන්න මේ टोकन එක කියන්නේ සුයි टोकन වලට නැවත ස්වැප් කරගන්න පුළුවන්. ඒ විදිහට ස්වැප් කරගෙන ඔයාලට තියෙන ට්‍රේඩින් වොලියම් එක හදන්න සාමාන්‍යයෙන් ඩොලර් ඔයාලා පොඩි ගාණක් දානවා නම් ඔයාලට සාමාන්‍යයෙන් ට්‍රේඩින් ෆී එකක් යයි. මේකෙදි පොඩි ෆී එකක් යනවා කොස්ට් එක විදිහට. හරි ඔන්න ඒ ස්වැප් එකත් ඔයාලා දැක්ක වැඩේ හරි ගියා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තව තියෙනවා ලික්විඩිටි කියලා ඔප්ෂන් එකක්. ඔයාලට ලික්විඩිටි ඇඩ් කරලත් මේකේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හරිද? ලික්විඩිටි ඇඩ් කරලත් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. දැන් මෙතනදී මම නැවත ටෝකන් ප්‍රමාණයක් හරව ගන්නම් මේකෙදි USDC වලට. ඒ විදිහට USDC වලට මම මෙතන සුයි ටෝකන් දෙකක් නැවත හරව ගත්තා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ලික්විඩිටි කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ලික්විඩිටි ඇඩ් කරන එකටත් ඔයාලට හම්බ වෙනවා. ලික්විඩිටි ඇඩ් කරලා තියෙනකොටත් ඔයාලට හම්බ වෙනවා රිවෝඩ් මෙතනදී පොයින්ට් එකතු වෙනවා කියලා තියෙනවා. එතකොට දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් සුයි USDC කියන එක තියෙනවා. තව මේකේ කරන්සි පෙයාස් ගොඩක් තියෙනවා. එතකොට මේකෙදි ඔයාලට පුළුවන් ඇඩ් ලික්විඩිටි කියන එක දීලා ඉවරලා මේකේ ලික්විඩිටි එක ඇඩ් කරගන්න පුළුවන්. එතකොට දැන් මම මෙතන අපි දැන් බලමු මෙතන සුයි ටෝකන් එකක් විතර දුන්නොත් එහෙම $4.5 කියලා මේ විදිහට පෙන්නනවා. එතකොට මෙතනදී ඇඩ් ලික්විඩිටි කියන එක දීලා ඔයාලට මේක ලික්විඩිටි ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතන 0.5ක් දෙන්නම්. ඊට පස්සේ මෙතන ඇඩ් ලික්විඩිටි කියලා තියෙනවා. මේක දීලා ඔයාලට පුළුවන් ලික්විඩිටි ඇඩ් කරගන්න. ඒ විදිහට ඔයාලා ලික්විඩිටි ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් my position කියලා ඔප්ෂන් එකක් තියෙනවා උඩම. ඒකට ගියාට පස්සේ ඒක තියෙනවා ඔයාලා ඇඩ් කරගත්ත සුයි එකයි USDC එකයි කියන මෙන්න මේ coin pair දෙකෙන් ඇඩ් කරගත්ත වොලියම් එක. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට ඩොලර් 5ක් 10ක්වත් මේකට ඒ කියන්නේ ලික්විඩිටි ඇඩ් කරලා තියන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ක්ලේම් කරගන්න. ඒ කියන්නේ සාමාන්‍ය දවසකට විතර මෙතන පොඩි USDT ප්‍රමාණයක් අපිට එනවා ක්ලේම් කරගන්න පුළුවන්. දැන් මෙතන ක්ලේම් now කියන එක දුන්නාට පස්සේ මෙතනදී ක්ලේම් වල කියන එක දීලා අපිට පුළුවන් මේක ක්ලේම් කරගන්න. ක්ලේම් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේ වැඩ ටික විතරයි තියෙන්නේ. කියන්නේ ලොකු වැඩක් නැහැ. ට්‍රේඩින් වොලියම් එක තමයි තියෙන්නේ. ඒතර සාමාන්‍ය වොලියම් එක ඔයාලට 1000කින් 2000කින් එහා පැත්තට හදා ගන්න පුළුවන් වුණොත් ගැටලුවක් නැහැ. එතකොට දැන් මෙතන මේක පෙන්ඩින් කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඊළඟ දවස් තමයි අනිත් එක මේකට ඇඩ් වෙන්නේ. එතකොට මෙතනදී ඔයාලට බලන්න පුළුවන් ලීඩර් බෝඩ් කියන ඔප්ෂන් එකට ගියපුවාම දැන් මෙතනදී මගේ ට්‍රාන්සැක්ෂන් එකේ වොලියම් එක 604ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ඩොලර් 200 ගානේ තමයි 3 පාරක් විතර එහෙට මෙහෙට කරේ. එතකොට මෙතනදී ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලගේ රෑන්ක් එකත් මෙතනදී බලා ගන්න පුළුවන්. දැන් මෙතන 36423 වගේ තමයි මම ඉන්නේ. ඒ විදිහට ඔයාලට පුළුවන් මේකේ ට්‍රේඩින් වොලියම් එක හදන විදිහට උඩට එන්න අවස්ථාව තියෙනවා. හරිද? ඔය ටික තමයි මේකෙදි කරන්න තියෙන්නේ. ඔයාලගේ රෙෆර් කෝඩ් එක ෂෙයා කරනවා නම් මෙන්න මෙතනදී රෙෆර් ලින්ක් එක අරගෙන ෂෙයා කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ වැඩ ටික විතරයි මේකේ තියෙන්නේ. ගොඩක් ලේසි. ඉතින් ඔයාලා මේකේ ස්වැප් කරන්න නැති වෙලාවට ගොඩක් දුරට ඔයාලා USDC විදිහට ඔයාලගේ බැලන්ස් එක තියාගන්න බලන්න. මොකද US සුයි coin එක අප් වෙනවා ඩවුන් වෙනවා. ඒක නිසා අප් එකත් එක්ක සමහරවිට ප්‍රොෆිට් වෙන්න පුළුවන් නැත්නම් ලොස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ඔයාලා බලලා ඉවරලා වැඩේ කරගන්න. ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. මම වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් අපේ Telegram channel එකට join වෙන්න. channel එකේදී ඔයාලට පුළුවන් ඕන ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි reply කරන්න. හැමෝටම එනම් සුබ දවසක් වේවා.